හයි මස් කරිය රසටම හදන්න බෑ කියන අයට තමයි අද වීඩියෝ එක. පිටින් ක්‍රිස්පියට තියෙන උකුමෝකු ග්‍රේවි එකක් තියෙන බත් එක්ක නිකන් කන්න අද වෙනස් චිකන් ක්‍රමයකට. මම අද මස් කිලෝ එකක් ගත්තා. සාමාන්‍ය ප්‍රමාණයේ කෑලිවලට මස් ටික කපා ගන්න. මස් ටික ගොඩක්ම පොඩියට කපා ගන්න එපා. අපි මස් ටික බදිනවනේ. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. හොඳට හොදලා ගත්ත මස් ටිකට ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම කහ ටිකකුත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ස්පයිසස් දාලා මික්ස් කරගත්තු චිකන් ටික විනාඩි 5ක් 10ක් පැත්තකින් තියාගන්න. අපි දැන් මේ චිකන් ටික බදින පාට් එකට යමු. තෙල් තාච්චියක් ලිපේ තියලා මස් ටික වැහෙන ප්‍රමාණයට තෙල් ටිකක් එකතු කරගන්න. මස් ටික හොඳින් ගැඹුරු තෙලේ බැදගන්න. මස් එක මේ විදියට බැදගත්තට පස්සේ අපේ කරි එකේ රස ඩබල් කරගන්න පුළුවන්. කොහොම හැදුවත් රස නැහැ කියන කුකුල් මස් කරිය මේ විදියට ඔයා හදලම බලන්න. මස් ටික තෙලේ හොඳට දෙපැත්තම බැදගන්න. ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකකට මෙන්න මේ වගේ ලස්සන පාටකට ආවට පස්සේ තාච්චියෙන් අයින් කරගන්න. ඉතුරු මස් ටිකත් තෙලේ හොඳට බැදගන්න. මතක තියාගන්න මස් ටික හොඳටම බදින්න එපා. අපි වටේ ටික විතරයි ක්‍රිස්පියට බැදගන්නේ. එතකොට තමයි ස්පයිසස් ටික හොඳට මස් වලට වදින්නේ. දැන් ඔක්කොම මස් ටික බැදගෙන ඊළඟට අපිට මේ චිකන් කරි එක හදන්න අවශ්‍ය දේවල් බලමු. ලූණු, සුදු ලූණු, අමු මිරිස්, තක්කාලි, කරපිංචා, රාම්පේ රස වැඩි කරගන්න කුරුඳු කෑල්ලකුත් මම එකතු කරගන්නවා. එහෙනම් ඊළඟට යමු අපි චිකන් කරි එක හදන පාට් එකට. මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න. ඒකට තෙල් බොහොම අඩු වශයෙන් එකතු කරගන්න. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ සුදු ලූණු, කුරුඳු පොතු කෑල්ල, කරපිංචා, ලූණු, අමු මිරිස් එකතු කරගෙන හොඳට තෙම්පරාදු කරගන්න. මේ කරි එකේ විශේෂත්වය තමයි මම මස් කරි පාවිච්චි කරන්නේ නැහැ. විනාඩි 2-3කට පස්සේ 3-5 මේස හැන්දක්, මිරිස් කුඩු මේස හැන්දක්, ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැන්දක්, මේ හැමදේම එකතු කරලා තෙලේ පොඩි වෙලාවක් ෆ්‍රයි වෙන්න දෙනවා. මස් කරි නෑ කියලා මේ කරි එකේ පාටේ රසේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. අන්තිම වෙනකම් බලන් ඉන්න. එතකොට ඔයාලටම තේරෙයි. බැදගත්ත මස් ටික එකතු කරගන්න. ස්පයිසස් ටික හොඳට මස් වලට එකතු වෙන්න විනාඩි 2-3ක් තියන්න. ඊළඟට වතුර එකතු කරන්න. අපි එකතු කරගත්ත මස් ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මස් බදිද්දිත් ලුණු එකතු කරා. ඒ නිසා රස අනුව ලුණු ටිකකුත් එකතු කරන්න. දැන් පියනකින් වහලා හොඳට හිඳව ගන්න. අන්තිමටම කපාගත්තු තක්කාලි ගෙඩිය එකතු කරන්න. තක්කාලි වෙනුවට ගොරක හරි සියඹල හරි එකතු කරගන්න පුළුවන්. මම මුලදී කිව්වා වගේම අපේ චිකන් කරි එකේ
පාටි කිසිම වෙනසක් වෙලා නැහැ. මස් කරි එකතු කරනටත් වඩා හොඳට ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. චිකන් ෆ්‍රයි කරලා කරි එකට දාද්දි වෙනමම රහක් එනවා. නෝමලි අපි හදන කරි එකට වඩා ඩීප් ටේස්ට් එකක් එන්නේ ඒකයි. ඒ නිසා එකම එක පාරක් මේ කරි එක හැදුවොත් ආයෙම හදනවා. හොඳ ග්‍රේවි එකකට ආවට පස්සේ ලිපෙන් බාගන්න. බත් ඉන්දියාප රයිස් රෝටි පරාටා මේ ඕන එකකට ඔට්ටු වෙන රසම රස චිකන් කරියක් දැන් ඔයාලට ගෙදරදිම. හැදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න. Thank you for watching.